ශ්‍රී විපස්සාරාම පුරාණ විහාරය. මහරගම පුවක්පිටිය පන්සල කිව්වහම කොළඹ ජීවත් වෙන ගොඩාක් අය මේ පන්සල දන්නවා. නගරාසන්න පන්සලක් වුණත් තාම මේ පන්සලේ පුරාණ විහාරයක් තියෙනවා. කෝට්ටේ යුගයේ හැදුවා කියලා අපිට හිතන්න පුළුවන් මේ විහාරයේ මහනුවර යුගයේ ඇඳපු පහත රට චිත්‍රවල ලක්ෂණ තියෙන විහාර සිතුවම් රාශියක් තියෙනවා. විහාරයේ දකුණු පැත්තේ නාථ දෙවියන්ගේ කියලා සලකන්න පුළුවන් ප්‍රතිමාවක් තියෙනවා. නාථ දෙවියන්ගේ ප්‍රතිමාව නම් පහත රට විහාරවල හරිම සුලභයි. අනිත් විහාරවල වගේම මේ විහාරයේ මනරම් මකර තොරණක් අපිට දැක් ගන්න පුළුවන්. නාථ දෙවියන්ගේ ප්‍රතිමාවටයි කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවටයි ඉහළින් දුර්ලභ හිං හතරේ රූප තියෙනවා. ඒක හරි විශේෂ දෙයක් මේ පන්සලේ. හිමින් මේ විහාරයේ වම් පැත්ත බැලුවොත් අපිට කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවකුත් දැක ගන්න පුළුවන්. මේ විහාරයේ විශේෂ වෙන්නේ වියන් චිත්‍ර. නක්ෂත්‍රයේන නවග්‍රහයෝ රාශි නැකත් 27 ඒ වගේ නක්ෂත්‍ර සිතුවම් රාශියක් මේ විහාරේ වියනේ තියෙනවා. ඉතින් මේ වගේ තැන් මේ පුංචි ලංකාවේ ඕන තරම් හැංගිලා ඇති. නැවත හමු වෙමු. පෙරවන් සරණයි.